Sumra K3 bike එක තමයි ඊළඟට මම ඔයගලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. Sumra company එකෙන් එන ඊළඟ bike එක ලංකාවට එදෙන් Aqua Automobile company එක ඔබේ සමාගම අද ලංකාවට මේ bike එක හඳුන්වලා දෙනවා. ලෝකයේ අංක 3 තියෙන bike අතර මේ සමාගමෙන් එන තවත් සුවිශේෂිත බයික් එකක්. ඉතින් මේ බයික් එක ඔයගලන්ට බොහොම පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. ඉස්සරහට ආවම K6 එකයි K3 එකේ අතර වෙනස පැහැදිලිවම ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් හෙඩ්ලයිට් එකේ තියෙන විදිය. හෙඩ්ලයිට් එකේ මේක ගත්තොත් I එක ඩුවල් I එකක් විදියට ඔයගලන්ට පේන්නේ. ඒ වගේම මේක ගත්තොත් සම්පූර්ණයෙන්ම සිංගල් I එකක් විදියට. හැබැයි සාමාන්‍ය බයික් එකකට වඩා ඉතා විශාල ලොකු ප්‍රමාණයේ LED බල්බ් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ බයික් එකේ ඩයමන්ඩ් ෂේප් එකත් එක්ක පාවිච්චි කරලා එන නිසා ෆ්‍රන්ට් එකේ බොහොම පැහැදිලිව ඉතාමත් ලස්සන පෙනුමක් තියෙනවා. පළවෙනි දේ තමයි බයික් එක දිහා බැලුවාම eye catchy බයික් එකක් විදියට අපිට හඳුන්වලා දෙන්නම පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. ඕනම කෙනෙක් බලන්නේ appearance එකනේ. ඒක આવොත් ලංකාවේ අද තියෙන EV බයික්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේ හැම බයික් එකක්ම මම බලනවා, ඒ ගැන හොයනවා, බලනවා. ඒකට යම් අදහසක් මගේ තියෙනවා. ඒ කමෙන්ට් එක ගත්තාම මම දකිනවා මේ K6 සහ K3 කියන මේ බයික් වර්ග දෙකම දිහා ගත්තාම මට දැනට කෙලින්ම කියන්න පුළුවන් මේ බයික් දෙක අදට තියෙන EV මාකට් එකේ තියෙන මේ කැටගරි එකේ ලස්සනම කියුට්ම ඒ වගේම ඇත්ලටික් ක්වොලිටි එකේ තියෙන බයික් දෙකක් විදියට පැහැදිලිවම මේ බයික් දෙක හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. බේසික් දේවල් වලට එකින් එකට ගියාට පස්සේ මේක ඇත්තටම ඩයමන්ඩ් ෂේප් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ඩයමන්ඩ් ෂේප් එකත් එක්ක මේ බයික් එකේ තියෙන ප්‍රමාණය සහ දේවල් එක ගත්තාම ඉතාමත් පහසුවෙන් නිදහසේ කරදරයක් නැතුව දෙන්නෙකුට වාඩි වෙලා යන්න පුළුවන්. ෆැමිලි එකකට ගෙදරට පාවිච්චියට ඉතාමත් හොඳ බයික් එකක් තමයි මේ. අවශ්‍ය කරන බඩු මුට්ටු ටිකත් ඉස්සරහ තියාගෙන බොහොම පහසුවෙන් මේ බයික් එකේ ගමන් කරන්න පුළුවන්කමක් තියෙනවා. ෆීචර්ස් වලට කියන විදියට යමු. ඒකෙත් මෝටර් කැපැසිටි එක සේම්. ඒ වගේම ඔබට පේනවා 1500ක තියෙනවා. බැටරි එකත් ඒ හා සමානම ප්‍රමාණයක් තියෙන්නේ. 72ක වෝල්ටීයතාවය සහ ඇම්පියර් 38ක් එක්ක ග්‍රැෆයින් බැටරි එකක් තියෙනවා. ඒ බැටරි එකත් එක්ක ඔබ දන්නවා හොඳ කාර්යක්ෂමතාවයකින් උෂ්ණත්වය සහ ආරක්ෂාවට ඉතාමත් හොඳයි ලිතියම් අයන් බැටරි එකකට වඩා. ඒ වගේම ගත්තොත් මේකේ ඒ හා සමානම ඇම්පියර් ප්‍රමාණය පාවිච්චි කරන්න අද අරගෙන තියෙන ප්‍රමාණෙත් එක්කම ඔබට පැහැදිලිවම මේකේ තියෙන ඉතාමත් හොඳ තැනක ඒක තියෙනවා. මැක්සිමම් ස්පීඩ් එක පැය කිලෝමීටර් ඒකත් 65ක වේගයකින් යන්න පුළුවන්. ඒ වගේම ඒකත් කිලෝමීටර ගත්තොත් 120ක් එක charge එකකින් යන්න පුළුවන් කමක් තියෙනවා මේ බයික් එකේ. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. බ්‍රේක් සිස්ටම් එකත් සේම් එකම විදියටයි 6 එකේ සහ 3 එකේ තියෙන්නේ. ගත්තොත් ඩිස්ක් බ්‍රේක් පාවිච්චි කරනවා රෝද දෙකටම. ඒ එකම ටෙක්නොලොජි එක TCS කියන එක පාවිච්චි කරනවා ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වලට පාවිච්චි වෙන දේ. ගත්තොත් ABS හා සමානමයි. ඉතින් ඒ නිසා ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව ඕන වැස්ස වෙලාවක ලිස්සන පාරක කන්දක පල්ලමක ඕන තැනක යන්න පුළුවන් කමක් මේ බයික් එකේ තියෙනවා. මේ බයික් එකේ තියෙන මෝටර් කැපැසිටි එකත් එක්ක තියෙන හයි පවර් එක සහ මේ මෝටර් එකේ තියෙන පවර්ෆුල් තත්ත්වය එක්ක බය නැතුව නුවරඑළියේ තියෙන මෙහෙම කන්දක උනත් යන්න පුළුවන් බයික් එකක් තමයි මේ බයික් එක. ඒ තරම් පවර්ෆුල් මෝටර් එකක් තමයි මේ බයික් එකකට තියෙන්නේ. ඇත්තටම කියනවා නම් සාමාන්‍ය බයික් එකකට වැඩි මේ වගේ මෝටර් එකක්. ඒ වගේ පවර්ෆුල් මෝටර් එකක් එක්ක තමයි මේ බයික් එක Sumra සමාගම නිෂ්පාදනය කරලා තින්නේ. සයිස් එක ගත්තොත් පුංචි වෙනසක් ඔබට දකින්න පුළුවන්. ඒකේ දිග ප්‍රමාණය ගත්තොත් මිලිමීටර වලින් 1797යි. ඒ වගේම ඒකේ ගත්තොත් උස ප්‍රමාණය අපි ගත්තොත් 757ක් විදියට, පළල ප්‍රමාණය 757ක් විදියටත්, ඒ වගේම මේකේ ගත්තොත් උස ප්‍රමාණය 1239කටත් තියෙනවා. වීල් බේස් එක ගත්තොත් 1286ක් විදියට තියෙනවා. අපි එහෙමනම් එකින් එක මේකේ තියෙන දේවල් කතා කරමු. අපි වීල් එක ගත්තත් ඒකේ වීල් එකේ සයිස් එක 12 විදියට තියෙනවා. ඕල් ඩිස්ක් බ්‍රේක් පාවිච්චි කරලා තියෙනවා. ඒක ඉතාමත් හොඳයි. ෂොක් සිස්ටම් එක අපි ගත්තොත් විශේෂයෙන්ම අපි කිව්ව ආකාරයටම ඔබට ඉතාමත් හොඳ විදිහේ සැප පහසුවෙන් බයික් එකේ යන්න පුළුවන් විදිහේදී හදලා තියෙන බයික් එකක් විදිහට මේකත් හඳුන්වන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බයික් දෙකම K කැටගරි එකේ තියෙන බයික් දෙක ලෝකේ අද තියෙන EV බයික්ස් වල
සුම්රා කම්පැනි එකේ නිෂ්පාදනය කරලා ලෝකයේ වැඩියෙන්ම සෙල් වෙන බයික් දෙකක් විදියට ප්‍රොඩක්ට් දෙකක් විදියට තමයි තියෙන්නේ. ඒ නිසා මේක ලංකාවට සුම්රා කම්පැනි එකේ නිෂ්පාදනය කරන බයික් 24 ඇතුලේ මේ බයික් දෙක K සීරීස් එකේ මේ බයික් දෙක ආව එක ගැන මං ඉතාමත් සතුටුයි. ඒ තමයි K සීරීස් එකේ බයික් දෙක.